ඔන්න ඔයාලට දැන් පේනවා ඇති ගඩොල් බොක්කෝ මේ අද වර්තමාන තත්ත්වයේ තියෙන විදිහ. පේනවනේ. ඉතින් ඔන්න අද වීඩියෝ එක ගඩොල් බොක්කුව නාලපිටිය ගඩොල් බොක්කුවේ ඉඳන් අපි අරන් එන්නේ මීට මාස ගානකට කලින් දිත් අසුලිකුණාට හේතුවෙන් මෙතන විශාල නායක් ගියා. ඉතින් ওই බයිසිකලයක් යනවා නේද ඉස්සරහින්. අන්න ඔය දකුණු පැත්තෙන් විශාල ලීමෝලක් තමයි තිබ්බේ උඩරට ලීමෝල කියලා. ඉතින් වම් පැත්තෙන් වාහන සේල් එකක්, ඒ වගේම වාහන ටින්කරින් වැඩ කරන තැනක්, ඒ ඔක්කොම නායට ඔක්කොම හේදීගෙන ගියා පහළට. මම ඉන්නේ නාලපිටිය නුවර පාරේ උලපනේ ගඩොල් බොක්කුව අසල. දැන් මම ඉන්නේ වාහන සේල් එකක් තිබ්බ වාහන සේල් එකක් උඩ. එතන වාහන සේල් එකක් තිබිලා තියෙන්නේ. මේ එහා පැත්තෙන් වාහන ත්‍රිවිල් එහෙම ටින්කරින් වැඩ කරන වැඩ පොලක් තිබ්බේ. ඒතර මගේ ඔය පිටිපස්සෙන් ලොකු බැම්මක් තියෙන්නේ. ඔය තියෙන්නේ අර මේ බෝඩ් එකක් තියෙන්නේ රතු පාට. අන්න එතන ලොකු ලීමෝලක් තිබ්බේ. මං වෙන වෙනම දාන්නම් ඉස්සර තිබ්බ විදිහයි දැන් තිබ්බ විදිහයි. ඉතින් මෙතනින් පල්ලෙහා රේල් පාර යන්නේ. ඉතින් මෙතන පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුණා. බලන්නකෝ දැන් මේ තියෙන විදිහ නෙමෙයි ඉස්සර තිබ්බේ. මේ තමයි උඩින් ඉඳන් ආපු නායට තමයි මෙතන තිබ්බ සේරම පල්ලෙහාට ගිහින් දැන් මෙතන තිබ්බ සේරම පල්ලෙහා තියෙන්නේ. වාහනේ එහෙම හදන්න ගෙන ආපු වාහන ඔක්කොම පල්ලෙහා. වාහනවල සුන්බුන් විතරයි තියෙන්නේ. පල්ලෙහෙන් පේන්නේ. පහලින් ගඟ යන්නේ. අර ෆාම් එකක් තියෙන්නේ. පහලින් ගඟ මෙතන මේ අර උඩ පාරේ අර උඩ තිබ්බ ලීමෝල මෙතන. මෙතන තමයි ලීමෝල මෙතනට ඇවිල්ලා තින්නේ ඒ නායත් එක්කම. දිට්ටා සුලිකුණාටු කාලේ නායකින් දැන් මාස 8ක් දැන් මෙතනින් ආයේ මේ තව පොඩි පොඩි පස්කන්දු ඇවිල්ලා තියෙනවා උඩ ඉඳන් අර. තව පොඩි පොඩි පස්කන්දු උඩ ඉඳන් ඇවිල්ලා තියෙනවා. මොවා අවදානම් මේ හරි ආයේ ගෙවල් හදන එකක් නැති. ඉතින් බලන්නකෝ මේ තියෙන විදිහ. ඉතින් දැන් ඕගොල්ලන්ට විශ්වාස නැත්නම් මම ෆොටෝ දාන්නම්. ඔය ෆොටෝ වල බලන්න ඉස්සර තිබ්බ විදිහ මෙතන මේ තිබිලා තියෙන්නේ ඉස්සර මේ වාහන සේල් එකක්. ඉතින් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. bell icon එක click කරලා අනිවාර්යෙන් like එකක් දාන්න. මෙතන තමයි ලීමෝල තිබිලා තියෙන්නේ. මෙතන මේ හරියට මේ ගස් කොළන් එක දිගට මේ වගේ තත්ත්වයක් නෙමෙයි මේ නායන්ට කලින් තිබ්බේ. තනිකර මේ පාරේ දිගට ලොකු ගස් කොළන් තිබ්බේ. ගස් කොළන් ඇඹරිලා ගිහිල්ලා පහළට යනකම්. ඉතින් මේ මෙතන උඩ මේ හරි තමයි ලීමෝල තිබ්බේ. මේ අර ඉතින් මෙතන අදටත් මිනිස්සු මේ වාහන නවත්ත බලලා යනවා. ඉතින් මෙතන මේ දැන් අර පාලෙන් තියෙන රේල් පාර අර අතෙන්ට එනවා. එතෙන්ට ඇවිල්ලා මෙතනින් එහාට තමයි ඉතුරු කොටස අර තියෙන්නේ. මේ රේල් පාරේ නාලපිටිය පැත්තට යන කොටස. අර ගම්පල පැත්තට යන කොටස. ඉතින් මෙතන දිගටම බැමි ගහලා හදන්න ඕන. ඉතින් පල්ලෙහාට මෙතන වාහන සේල් එකේ තිබ්බ වාහන එතකොට මෙතන මේ තව වාහන දැන් මෙතන හදන්නත් ගෙනාවනේ. ඒ කියන්නේ මේ වාහන සේල් එක වෙනම වාහන හදන තැන වෙනම තිබිලා තියෙනවා. මේ වාහනවල කෑලි තමයි අර දැන් මාස 8කට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අර පල්ලෙහාට තියෙන අර තියෙන මොකක් හරි වාහනයක කොටසක් මොකක්ද දන්නේ නැහැ. වාහනයක කොටසක් තමයි අර තියෙන පල්ලෙහා. ඉතින් මෙතන තමයි විශාල ලීමෝලක් තිබ්බේ මෙතන. අති විශාල ලීමෝලක්. ලොකු ලීමෝලක් තිබිලා තියෙන්නේ මෙතන. ඉතින් දැන් මේ පාර ඉතුරු වෙන්න අනිත් මෙතන තිබ්බ ගොඩ නැගිලි සේරම ගිහිලා තියෙනවා පල්ලෙහාට. ඉතින් මෙතෙන්ට එනකන් මේ නාය ගිහිල්ලා තියෙනවා. මෙතෙන්ට එනකන් මෙතනින් එහාට අර බස් එක යන්නේ එතනින් එහාට හොඳට තියෙනවා. අන්න අර ගේ බේරිලා තියෙනවා. අර කඩයක් හරි මොකක් හරි ගියක් මොකක් හරි ගේ බේරිලා තියෙනවා. ඒ ඇරෙන්න මෙතන තිබ්බ සියලුම දේවල් ගිහින් අපි හරියටම දැන් මේ ඉන්නේ වාහන සේල් එක තිබ්බ උඩ. මෙතන වාහන සේල් එකක් තිබ්බේ. මෙතන තමයි ලීමෝල තිබ්බේ. මම දානවා අනිවාර්යෙන් ඔයාලට ඒ ටික කලින් තිබ්බ තත්ත්වය අනිවාර්යෙන් මේ කලින් තිබ්බ තත්ත්වය ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේකත් එක්කම යනවා.
මේ වීඩියෝ එකත් එක්කම ඒකත් යනවා ගමන් තියෙන්නේ. ඔයාලට කලින් තිබ්බ විදිහේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ තමයි ඉතින් මෙතන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊට කලින් ඔය දිත්තා සුළුකුණාටුවට ආපු දවස්වල මෙතන වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් බලා ගන්න. පහලින් ගඟ තියෙන්නේ අර ගඟේ අර ආපු වතුර පාරටලු අර මේ ගඟ අර ගල්පොතු සුද්ධ වෙලා ගිහිල්ලා ඉවරලා මේ ඔය ගල් පතුරු ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් වාහන මේ බස් අනම්මන යනකොට පාර හෙල්ලෙනවා මේ හැටි. ඒක තේරෙනවා අපිට. පාර හෙල්ලෙනවා කියලා. මේ බලන්නකෝ මේ අති විශාල හන්දක් මේ ඇවිල්ලා තින්නේ මේ. මුළු පළාතක්ම මේ නේද? බලන්නකෝ ඉතින් මේ මෙතන මේ ලීමෝලේ මිනිස්සු හීනකින්වත් හිතන්න නැතුව ඇති. ඉතින් මේ කැඩිච්ච බස් එකක් ඇදගෙන යනවා. කැඩිච්ච බස් එකක් ඇදගෙන යනවා. රිපෝට්. මේ බලන්න දැන් අපි පාරෙන් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. එතකොට බලන්නකෝ දැන් මේ හරිය තනි කරම මේ හරිය ගයක් තිබිලා තියෙනවා. දැන් අර ඔය තිබ්බ වාහන සේල් වල ස්ලැබ් එහෙම මේ පල්ලෙහාටම මේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ තිබ්බ බඩු වාහනක් තියෙනවා පල්ලෙහා ගිහපුවා. ඒවත් මම දාන්නම් දැන්. ඒවා තාම තියෙනවා ඉතින් වැඩක් නැහැ. අර බලන්න මීටර් බෝඩ් නේ. කොච්චර මේ අර කොච්චර බඩු ගොඩක් මේ තියනවාද කියලා ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් මෙතන මේ කොච්චර අලාභහානියක් වෙලාද? අර බලන්නකෝ මේ ඉතින් මේ බලන්න මේ. එතකොට දැන් මෙතන මේ තියෙනවා සෑහෙන බඩු ගොඩක් තියෙනවා. අර මේ ඉස්සර හිටපු මිනිසුන්ගේ ගෙවල් වල මේ බලන්න බෑ. එතකොට දැන් මේ මාස 8කට පස්සේ හොඳද? සෑහෙන මේ දේවල් සාක්ෂි ගොඩක් තියෙනවා. ඉතින් මෙතන මේ තාම දැනටත් මෙතන මේ බලන්නකො මේ දැන් මෙතනින් කොහොම අතන වාහන සේල් එක මෙහෙම මීටර් 100ක් විතර පල්ලෙහාට ගිහින් තියෙනවා. ඉතින් පල්ලෙහාටම. ඉතින් මේ දිත්තා සුළුකුණාටුවෙන් වෙච්චි තව ලොකුම ජීවිත හානියක් සිද්ධ වුණු නායක් තමයි ඉතින් මෙතන මේ උල්ලපනේ ගඩොල් බොක්කෝ කියන්නේ. අදටත් මෙතන මිහිදන් වෙච්ච මල සිරුරු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. 30කට 40කට අධික ප්‍රමාණයක් තියෙනවා මෙතන. මේ නායි. පේනවනේ මගේ ඉහලින් ඔය මම දැන් මේ පහලින් ඉන්නේ. ඉතින් සෑහෙන මේ කේදනීය පුවතක් ඉතින් මේක මේ මෙහෙම තිබ්බට දැන් ටික ටික අමතක වීගෙන යනවා. යෝග තමයි ලෝක ස්වභාවයනේ. දෙයක් වුණා එක මාසයයි දෙකයි ඊට පස්සේ ඔක්කොම කතා කර ඉන්නත් බෑනේ. බලන්නකෝ ඉතින් මේ ඉතින් අර උඩ වාහන සෙල් එකක් තිබ්බ කියලා මම ඕගොල්ලන්ට කිව්වනේ. අන්න ඒකේ තිබ්බ වාහන තමයි මේ අදටත් තාම එහෙම ඉතින් මේවා ගන්න දෙයක් නැහැ ඉතින්. මොනවා ගන්නද මේවා? මේ වාහන සෙල් එකේ තිබ්බ වාහනයි එතකොට ඊට එහා පැත්තෙන් තිබ්බ අර මේ මොකද්ද මේ වාහන ටින්කරින් කරන තැනක්. ඒකේ තිබ්බ වාහන ඔක්කොම එකට එන්න ඇත්තේ රොත්ත පිටින්. ඉතින් අර ෆාම් එක පල්ලෙහාන් තියෙන්නේ. මේකේ පස්කන්ද දැන් මේ වල් හරි ගිහිල්ලා බීජ මේ කියන්නේ පැලවෙලා ඔය තියන්නේ ඔහොම මේ ඉස්සර මෙහෙම නේ තනිකර මෙතන මේ මම වීඩියෝ එක දාලා තියෙනවා. මෙතන මේ නායකීපු අලුත මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. ඔයාලට පුළුවන් එකක් බලන්නකෝ. හරි එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්නම්. දැන් අපි අද ආවේ මේ මෙතන මේ රේල් පාරේ මේ හැදෙන ටික බලන්න. ඉතින් මේ රේල් පාර උඩ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් පේනවනේ මේ මෙතනින් තමයි කෝච්චිය ගමන් කරේ ඉස්සර. හරිද? මෙතනින් තමයි ඉස්සර කෝච්චිය ගමන් කරේ. මම මේ වීඩියෝ එක වෙනම දාන්නම්. මොකද මෙතන නායයි දෙකක් දාන්න ටිකත් ඕගොල්ලන්ට ඒක මේ පැහැදිලි මදි. ඒක නිසා මම මේ වීඩියෝ එක වෙනම දාන්නම්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. මේ දැන් අර උඩ තමයි අර වාහනයක් යන්නේ තියෙන්නේ. අපි ඉන්නේ පල්ලෙහා. හොඳද? ඉතින්
මේ වීඩියෝ එක එහෙනම් මෙතනින් ඉවර කරනවා. සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා යලිත්. ඉතින් අලුත් වීඩියෝ එකක් දාපුවම බලා ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න නොටිෆිකේෂන් එකක් එයි. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.